ආයුබෝවන්. අදත් Brainy Bites YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. උණු වතුර ලිඳක් තියනවා කිව්වොත් අපිට එච්චර පුදුම හිතෙන කාරණයක් නෙමෙයි. මොකද අපි ඕන තරම් අහලා තිනවා, දැකලත් තිනවා. ගොඩක් අය නාලත් ඇති. ලංකාවේ නම් තැන් 4-5කට වඩා තිනවා. හැබැයි නටන උණු වතුර ගලන ගංගාවක් තියනවා කිව්වොත් ඒක නම් අපිට පුදුම හිතෙන කාරණයක්, විශ්මය දනවන කාරණයක්. මොකද මීට කලින් අපි ඒ ගැන අහලවත් නැති නිසා. ඔව්, එහෙම බුබුලු දමමින් නටන උණු වතුර ගලන ගංගාවක් ලෝකයේ තියෙනවා. හැබැයි ඒක බලන්න නම් ඇමසන් වනාන්තරයටම යන්න වෙනවා. ෂනායි තිම්පිස්කා ලෙස හඳුන්වන ලෝකයටම එකක් වුණ අති දුර්ලභ මෙන්ම විශ්මය දනවන නටන උණු වතුර ගලන ගංගාව පිළිබඳව වැඩි විස්තර ඔබේ දැනුමට ඔබත් එකතු කර ගැනීමට කැමති නම් මේ වීඩියෝ අවසානයේ වෙනතෙක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින් අපි යමු අපේ වීඩියෝ එකට. පේරු රාජ්‍යයේ ඇමසන් වනාන්තරයේ මැදට වන්නට හොනරියා ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම අරුම පුදුම ගංගාව දවස පුරාම ලස්සනට වැහිලා තියෙන්නේ නම් මීදුමෙන් නෙමෙයි. මේක වැහිලා තියෙන්නේ වතුරේ උණුසුම නිසා නැගෙන හිමාලයෙන්. මේ ගංගාව හොයාගත්තේ 2011 වර්ෂයේදී. අන්ද්‍රේස් රූසෝ කියන භූ උෂ්ණත්ව පිළිබඳ විද්‍යාඥයෙක් විසින් තමයි මේක හොයාගත්තේ. ඔහු කියන්නේ ඔහුගේ මේ සොයා ගැනීමට කුඩා කාලේ ඔහුගේ සීයා විසින් කියා දුන්නු කතාන්දර ගොඩාක් ඉවහල් වුණා කියලා. මෙම නටන උණු වතුර ගලන ගඟේ නම තමයි ෂනායි තිම්පිස්කා කියලා කියන්නේ. එහි තේරුම ඉරේ රස්නයෙන් රත් වූ වතුර යන්නයි. ඇමසන් ගඟේ අතු ගංගාවක් වන මෙහි සම්පූර්ණ දිග කිලෝමීටර් 9ක් වුණාට උණු වතුර ගලන විශ්මිත ප්‍රදේශයේ දිග කිලෝමීටර් 6.4ක් විතර වෙනවා. ඒ කියන්නේ සැතපුම් වලින් 4.1ක් විතර වෙනවා. තිම්පිස්කා ගඟේ ගැඹුරුම හරිය මීටර් 6ක්. ඒ කියන්නේ අඩි 20ක් පමණ වෙනවා. ඒ වගේම අඩි 82ක් දක්වා පළල් ප්‍රදේශ, ඒ කියන්නේ මීටර් 25ක් දක්වා පළල් ප්‍රදේශත් මේ ගංගාවේ දක්න ලැබෙනවා. ඒ වගේම මේ ගඟේ හැමතැනම සෙල්සියස් අංශක 100ට රත් වූ වතුර නම් දක්න ලැබෙන්නේ නැහැ. ඒ වුණාට සෙල්සියස් අංශක 45 ඉඳලා සෙල්සියස් අංශක 100 දක්වා රත් වූ උණු වතුර ගංගාව පුරාම තැනින් තැන විසිරලා තියෙනවා කියලා තමයි අන්ද්‍රේස් රූසෝ මහත්තයාගේ පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. මේ ගඟේ වතුර රත් වීම පිළිබඳ විවිධ මත තමයි අහන්න ලැබෙන්නේ. ඒ අතරින් ෂනායි තිම්පිස්කා ගංගාව ආශ්‍රිතව ජනාවාස පිහිටුවාගෙන සිටින පේරු රාජ්‍යයේ ආදිවාසීන් කොටසක් වන අසනින්කාන් වරුන් විශ්වාස කරන්නේ මෙම ජලය උණුසුම් කරන්නේ යෝධ සර්පාත්මයක් වන යුකමාමා විසින් බවයි. ඒ වගේම මෙම උණු වතුර සහිත ගංගා ජලයට ලෙඩ රෝග සුව කිරීමේ විශේෂ හැකියාවක් ඇති බව ඔවුන් විශ්වාස කරන නිසාම උන්ගේ සම්ප්‍රදායික බෙහෙත් හේත් සාදා ගැනීම සඳහා මෙම ගංගා ජලය බහුලවම යොදා ගන්නවා. අන්ද්‍රේස් රූසෝ මහත්තයා නම් කියන්නේ මේ ජලය රත් වීමට ගිනි කඳු වල කිසිදු බලපෑමක් නොමැති බවයි. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ඉඳලා ආසන්නතම ගිනි කන්දට කිලෝමීටර් 700කට වඩා දුරක් තියෙන නිසා. හැබැයි ඉතින් ඔය කෝක වෙතත් මේ ගඟට වැටෙන, ගඟට බහින සත්තුන්ට නම් ඉතින් සොරිම තමා. බලන්නකො මේ ගඟට වැටිච්ච ගෙම්බට වෙලා තියෙන දේ. අද අපේ සුවිශේෂී වීඩියෝ එකෙන් අපි කතා කළේ ලෝකෙටම එකක් වුණ බුබුලු දදා නටන උණු වතුර ගලන ගංගාවක් වන ෂනායි තිම්පිස්කා ගංගාව පිළිබඳවයි. ඉතින් මේ සුවිශේෂී වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මීටත් වඩා තොරතුරු ඔබ දන්නවා නම් කමෙන්ට් කරලා අපිවත් දැනුවත් කරන්න. යාළුවන්ටත් බලා ගන්න, ෂෙයා කරන්න. තවත් මෙවැනිම සුවිශේෂී තොරතුරු දැනගැනීමට කැමති නම් අපගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. තවත් මෙවැනිම සුවිශේෂී වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට ජයග්‍රාහී සුබ දවසක්.